අපි නිෂ්පාදනයක් හෝ සේවාවක් මිලදී ගන්නකොට අපේ මනස වැඩ කරන්නේ හරි අපූර්ව විදියකට. ඒ ආර්ට් එක පිළිබඳව නිවැරදිව අවබෝධයක් ලබා ගත්තොත් ඔයාගේ බිස්නස් එකේ සේල්ස් ඩබල් කරනවා කියන්නේ easy game එකක්. අපි අද කතා කරන්නේ සේල්ස් ඩබල් කරන ඇන්කරින් ඉෆෙක්ට් එක ගැන. කස්ටමර් කෙනෙක් යම් ප්‍රොඩක්ට් එකක් හෝ සර්විස් එකක් සම්බන්ධයෙන් මුලින් දකින මිල පදනම් කරගෙන තමයි අනෙක් සියලුම මිල ගණන් ඇගීමට පටන් ගන්න. මොකක්ද මේ ඇන්කරින් ඉෆෙක්ට් එක කියන්නේ? අපි උදාහරණයකින් බලමු. ඔබ හිතන්න අලුතින් රිලීස් වුණ මොබයිල් ෆෝන් එකක් සම්බන්ධයෙන් ඔබ බලන ගමන් ඉන්නේ. මේ ෆෝන් එකේ මිල මුලින් ඇනවුන්ස් කරන්නේ ලක්ෂ 2ක් කියලා. නමුත් මේ ෆෝන් එකේ ෆීචර්ස් කියන අතරතුරදී ඇනවුන්ස් කරනවා මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන් 1,50,000කට කියලා. දැන් මොකද වෙන්නේ? ෂාමාරු රුපියල් 50,000කම ඩිස්කවුන්ට් එකක් බෙස්ට් ඔෆර් එකක් කියලා කස්ටමර්ට හිතෙනවා. සරලවම කිව්වොත් මේක තමයි ඇන්කරින් ඉෆෙක්ට් එක. මොහොතක් හිතන්න මේ ෆෝන් එකේ මිල 1,50,000යි කියලා මුලින්ම ඇනවුන්ස් කරා නම් මොකද වෙන්නේ? කස්ටමර්ට හිතෙනවද මේක බෙස්ට් ඔෆර් එකක් සුපර් ඩීල් එකක් කියලා? නෑ. ෆෝන් එකේ මිල 1,50,000යි ඒක සෙල් කරන්නේ 1,50,000යි. ඉතින් කස්ටමර්ට හිතන්න දෙයක් නැහැ මේක බෙස්ට් ඔෆර් එකක් කියලා. මුලින්ම ඉහළ රෙෆරන්ස් ප්‍රයිස් එකක් පෙන්වලා පස්සේ අඩු මිලක් හෝ ඩිස්කවුන්ට් එකක් පෙන්වන්න. ඔබ දැකලා ඇති බ්‍රෑන්ඩ්ස් වල සුපර් මාකට් ඩිස්කවුන්ට් ඔන්ලයින් ඇඩ්ස්. මේ ඇන්කරින් ඉෆෙක්ට් එක කියන්නේ සෝෂල් මීඩියා මාකටිං එකේ සේල්ස් ඩබල් කරන්න පුළුවන් බෙස්ට් ටූල් එකක්. ඇත්තටම ඇන්කරින් ඉෆෙක්ට් එක කියන්නේ ගාන ගැන නෙමෙයි. කස්ටමර් මයින්ඩ් එක කැප්චර් කරන ටෙක්නොලොජි එක. ඔයාගේ බිස්නස් එක සෝෂල් මීඩියා එකේ හොඳටම හයිලයිට් කරගන්න අවශ්‍ය නම් ඔයාගේ ඕන් ඇන්කරින් ස්ට්‍රැටජි එක අදම පටන් ගන්න. ඔයාගේ බිස්නස් එකේ සෝෂල් මීඩියා මාකටිං එක ඉතාමත් සක්සස් කරගන්න මෙවැනි අදහස් දැනගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මම සුදේශ් දනංජය.